සුබ දවසක් වේවා. ඔබ සියලුම දෙනාම නැවත ආදරෙන් පිළිගන්නවා සංජීව කුමාරසිංහ YouTube channel එක වෙත. හොඳයි. අද බලමු ඔයාට පෙර කතා කරපු ත්‍රිකෝණ රටාවේම කොහොමද නැවත මේ ත්‍රිකෝණ රටාවේ ඇති ත්‍රිකෝණ ගාන සොයන්න ලේසිම ක්‍රමයක් ගැන. හැබැයි මේකෙදි අනුගමනය කළ යුතු විශේෂ පියවර කිහිපයක් තියෙනවා. මොකද මේ කිහිපය? මෙන්න මේ ක්‍රමය මම යොදන්න හදන මෙන්න මේ ක්‍රමය පළවෙනි එක ත්‍රිකෝණයක් ඇතුලේ තියෙන එක ත්‍රිකෝණයක් තියෙන අවස්ථාව සලකන්න බෑ. මේ අවස්ථාව අපි අතාරින්න ඕන. මෙන්න මේ වගේ තව ත්‍රිකෝණ ගණනාවක් එන අවස්ථාවට පමණයි මේ ක්‍රමය සාර්ථක වෙන්නේ. මොකක්ද මේ ක්‍රමය? n වර්ගය ගුණ කිරීම 2 ඍණ 5යි. n වර්ගය ගුණ කිරීම 2 ඍණ 5යි. n වර්ගය ගුණ කිරීම 2 ඍණ 5යි. මොකක්ද මේ n කියලා කියන්නේ? n කියලා කියන්නේ ඔබට මා පෙර හඳුන්වා දුන් පරිදි එක ත්‍රිකෝණයක් හැර අංක යදුවාම 1 2 3. එහෙනම් මේකේ n සමානයි 3යි. මෙතනට ආදේශ කරන්න 3. 3 වර්ගය වැඩි කිරීම 2 ඍණ 5යි. 3 වර්ගය 9යි. 9 වරක් 2 18යි. 18න් 5ක් අඩු කරන්න. 18න් 5ක් 13යි. ඔබට මතකද? මෙම ත්‍රිකෝණයේ තියෙන ත්‍රිකෝණ ගාන 13යි. මෙතන 1 2 3 4 ත්‍රිකෝණ ගාන 4යි. n සමානයි අවස්ථා 4ක් ලැබුණා. දැන් මේ 4 ගෙනල්ලා ලියන්න මෙතනට ආදේශ කරන්න. 4 වර්ගය ගුණ කිරීම 2 ඍණ 5යි. 4 වර්ගය 16යි. 16 දෙකෙන් ගුණ කරලා 5ක් අඩු කරන්න. 16 වරක් 2 32යි. 32න් 5ක් අඩු වුණාම 27යි. මෙන්න මේ රූපයේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන 27යි. එහෙනම් ඔබට මේක තව ක්‍රමයක් නේද? හැම වෙලාවෙම අලුත් ක්‍රම හොයන්න. අලුත් ක්‍රම ඔබව අලුත් නිර්මාණශීලී කෙනෙක් බවට පත් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මේ අපේ කතා කරන මේ වීඩියෝස් ඇත්තටම ඵලදායි කියලා හිතනවා නම් සංජීව කුමාරසිංහ subscribe button එක ක්ලික් කරන්න. ඒ විතරක් නෙමෙයි bell icon එක ක්ලික් කරන්න. අලුතෙන්ම දාන වීඩියෝ එක ඔබට බලා ගන්න. එහෙනම් සියලු දෙනාට ජය වේවා.